සොබාදහමේ දක්ෂතම ඉංජිනේරුවන් කවුදයි ඔබ දන්නවාද? මේ දකින්නේ කුඩා වේයන් පිරිසක් Tamanගේ අනාගත මාලිකාවට මුල්ගල තබන ආකාරයයි. කිසිදු සැලසුම් සිතියමක් නැතිව ඔවුන් මේ ආරම්භ කරන්නේ ලොව සංකීර්ණම ඉදිකිරීමක්. කාලයත් සමග ඔවුන් මැටි කුළුණු කිහිපයක් ඉහළට ගොඩනගනවා. පසුව එම කුළුණු එකිනෙකට යා කරන්නේ අපූරු ආරුක්කු නිර්මාණය කරමින්. නායකයෙක් නැතිව වුණත් මේ සියල්ල සිදුවන්නේ පුදුමාකාර සාමූහිකත්වයකින්. දැන් මේ සැකිල්ල වටා ශක්තිමත් ආරක්ෂිත බිත්තියක් ඉදි වෙනවා. දහස් ගණනක් වේයන් එකතු වී තමන්ගේ සිරුරමෙන් දහස් වාරයක් උස මේ මාලිගාව නිම කරන්නේ දැඩි අවුරශ්මියෙන් සහ සතුරන්ගෙන් ආරක්ෂා වීමටයි. තුඹසක් කියන්නේ නිකම්ම මැටි ගොඩක් නෙවෙයි. එහි ඇතුළත සංකීර්ණ වායු සමීකරණ පද්ධතියක් පවතිනවා. පිටත දැඩි රශ්මිය තිබුණත් තුඹස ඇතුළත උෂ්ණත්වය එකම මට්ටමක පවත්වා ගන්නට මේ සියුම් වායු නල සමත් වෙනවා. තුඹසේ ගැඹුරුම තැන රෙජිනර් ආරක්ෂිතව වාසය කරනවා. ඇයව රැකබලා ගන්න අතරම වේයන් Tamanගේ ආහාර සඳහා විශේෂ දිලීර වතු තුඹසේ ඇතුළතම පවත්වාගෙන යනවා. එය හරියටම ගොවිපලක් වගේ. මේ හැම මැටි පිටක්ම එකිනෙකට සම්බන්ධ කරන්නේ වේයන්ගේ සුවිශේෂී කෙළමකින්. ඒ වේලුණු පසු කොන්ක්‍රීට් වැනි ශක්තිමත් බන්ධනයක් බවට පත් වෙනවා. කුඩා ශරීරයකින් කරන මේ මහා කාර්ය ඇත්තෙන්ම සොබාදහමේ අසිරිමත් නිර්මාණයක්.